මේ තියෙනවා මෑතකදී කරපු ඇනිමේෂන් එකක්. ඉතින් මට හිතුණා මේකේ කැරක්ටර් එක ඇනිමේට් කරපු විදිහ සම්බන්ධව පොඩි විස්තරයක් කරන්න. මට ඕනුනේ මෙයාගේ කැරක්ටර් එක අංශ 180ක් හරවන පොඩි මූවමන්ට් එකක් දෙන්න සහ එතනින් එහාට ලූප් එකක් විදිහට මෙයාගේ ඩ්‍රෙස් එක හුලං යන, මෙයාගේ කොණ්ඩේ හුලං යනවා වගේ පොඩි ඇනිමේෂන් එකක් කරන්න. මුලින්ම මට ඇනිමේෂන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක සම්බන්ධ ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒත් මේ කැරක්ටර් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ කොතනද ප්ලේස් වෙන්න ඕන කියන එක සම්බන්ධව පොඩි අයිඩියා එකක් අරගෙන තමයි මම කැරක්ටර් එක ඇනිමේට් කරන්න ගත්තේ. පළවෙනි පියවර විදිහට මම මෙයාගේ මේන් පෝසස් ටික රෆ්ලි අඳගත්තා. ඊට පස්සේ අලුතෙන් ඩ්‍රෝයිං ලේයර් එකක් අරගෙන මෙයාගේ ඒ මේන් පෝසස් ටිකම ඩීටේල් ඇතුව ඇඳගත්තා. මුලින්ම මම හිතන් හිටියේ මෙයාගේ කැරක්ටර් අංශ 180ක් කරවන්නනේ. නමුත් ඒක එකපාරටම කරන්නේ නැහැ. ඒක පියවර කිහිපයකින් තමයි කරන්නේ. මුලින්ම මම මෙන්න මේ විදිහට මෙයාට බේසික් හෙඩ් මූවමන්ට් එකක් දෙනවා. ඒවට සාමාන්‍යයෙන් කියන්නේ ටේක්ස් කියලා කියන්නේ. ඒ ටේක් එකෙන් පස්සේ මම මෙයාගේ ඔළුව ටර්න් කරලා ඊට පස්සේ තමයි මෙයාගේ ෆුල් බොඩි එක ටර්න් කරන්නේ. මම මේකට ප්‍රින්සිපල්ස් දෙකක් පාවිච්චි කරනවා. බොඩි එක ටර්න් කරන්න කලින් පොඩි ඇන්ටිසිපේෂන් එකක් දෙනවා. සහ අවසානයේ මෙන්න මේ විදිහට ටර්න් වල ඉවර වුණාට පස්සේ පොඩි ඕවර්ෂූට් එකක් දෙනවා. ඊළඟ පියවර විතර මම කරන්නේ මෙයාගේ ඉන් බිට්වීන්ස් ටික ඇඳගන්න එක. අවසානයේ මම මෙයාගේ කැරක්ටර් කලර් කරගෙන ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් ඉම්පෝර්ට් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් කරගන්නවා.